අද දවසේ තෝරගත්ත ගෝලයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය පැහැදිලි කරන්න. ඉතින් දකුණු පැත්තේ තියෙන්නේ දොඩම් ගෙඩියක් ලෙලි ගහලා. ඉතින් අපි උපකල්පනය කරමු සම්පූර්ණ ගෝලයකට එක සමානයි කියලා. ඒ වගේම මෙතන පේනවා දොඩම් ගෙඩියක් දෙකට කපලා තියෙනවා. ඒ වගේම වෘත්ත හතරක් පේනවා. සහ පහලින් ඔයාලට පේනවා ඔයාලා දැනටමත් දන්න දෙයක් සමහර විට ගෝලයක වර්ගඵලය 4යි පයි r වර්ගය. ඒක ගැන චුට්ටක් පැහැදිලි කරොත් දැන් අපි වෘත්තයක වර්ගඵලය දන්නවා පයි r වර්ගය කියලා. ඒ වගේ ඒවා හතරක් නියෝජනය වෙනවා ගෝලයක වර්ගඵලය එහෙනම්. ඉතින් ඒ කියන්නේ නම් වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය තමයි මේ ලෙලි ගහපු කොටසේ වර්ගඵලය තමයි පැහැදිලි කරන්නේ. එහෙනම් ඔයාලා මනසේ තියාගන්න ඕන දේ තමයි ගෝලයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය ඇහුවොත් 4යි පයි r වර්ගය ආදේශ කරන්න. වෙද්දී ඔයාලා ගෝලයක වර්ගඵලය දන්නා 4යි පයි r වර්ගය. ඒ වගේම අර්ධ ගෝලයක වර්ගඵලය නම් 4යි පයි r වර්ගයෙන් භාගයක් 2යි පයි r වර්ගය. හැබැයි ඊට අමතරව මේ පුෂ්ඨයත් අහනවා නම් වෘත්තයක් තියෙනවා නම් ඒක එකතු කරන්න ඕන පයි r වර්ගයක්. ඒ කියන්නේ නම් 3යි පයි r වර්ගය. ඊළඟට පයි වල අගය ඔයාලා දන්නවා 3.14යි. ඒකත් ආදේශ කරන්න අපිට පුළුවන්. ආදේශ කිරීම වලට ගියාම එනවා 4යි පහේ වර්ගය මේකේ පහයි වර්ගය. එහෙනම් 100යි පයි එනවා 3.14න් වැඩි කරාම 314ක් එනවා. මෙතනදී ඔයාලට එනම් පැහැදිලි වුණා 3යි පයි r වර්ගය එන විදිය. එහෙනම් මේකේ 4යි වර්ගයක් එනවා. මොකද අරය 4 නිසා 48යි පයි. එහෙනම් සම්පූර්ණ වර්ගඵලය 150.72යි වර්ග සෙන්ටිමීටර. අවසාන ගැටලුවට එමු. ගෝලයක් දීලා තියෙනවා. ඒකෙන් 4න් එකක් ඉවත් කරලා තියෙන්නේ. එහෙනම් අපි දන්නවා 4යි පයි r වර්ගයෙන් 4න් 3ක් ඉතුරුයි. 4 කැපිලා ගියාම 3යි පයි r වර්ගයක් එනවා. මේ කොටසේ නම් වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. ඊට අමතරව ඔයාලට පේන්න ඕන මේ වෘත්තයක් එකතු වෙන්න ඕන. සම්පූර්ණ වෘත්තයක් තියෙන්නේ මෙතන. දෙකට කැපිලා තිබුණාට. එහෙනම් 3යි පයි r වර්ගයට එකතු වෙනවා පයි r වර්ගයක්. එහෙනම් 4යි පයි r වර්ගය තමයි මේ රූපයේ වර්ගඵලය එන්නේ. ආදේශ කරොත් 4යි පයි 8 වර්ගයේ 64යි. එහෙනම් එනවා 256යි පයි කියලා. එහෙනම් පිළිතුරු විදිහට එනවා 4යි පයි 8 වර්ගය. එහෙනම් 256යි පයි කියලා මේ ගැටලුවේ පිළිතුර.